අයිබෝන් ඉතින් අදත් ඔයාලට වීඩියෝ එකක් අරගෙන ආවා. මේක ගොඩක්ම දෙනියායේ ජනතාවට තමයි ඉතින් ගොඩක් වටින්නේ. මේ දවස්වල රුමේනියාවට මාස එකමාරක් යනවා කියලා කට්ටිය එකතු කරන මේ දවස්වල මේ දෙනියායවට රුමේනියාවේ එළවලු පැක් කරන කම්පැනි එකට කියලා තමයි ගන්නෙ. මාස එකමාරක් රුමේනියාවට යනවා කියලා තමයි කියන්නේ. මුලින් ඕන මෙඩිකල් එකයි පාස්පෝර්ට් එකයි ඒ ටික දෙකම තමයි ඉල්ලන්නේ. يعني මෙහෙට එවන්න ඕන කියලා ජොබ් එක හදාගන්න. මාස එකමාරක් ඉතින් යවනවා කියලා තමයි කියන්නේ ඉතින්. ඉතින් ඇත්තට රුමේනියාවේ සෑහෙන වේකන්සි තියෙනවා. මොකද මේ ගොඩක් මෙහි පුරා පොළු තියෙනවා. ඉතින් ඒ වගේම කියන්න ඕන ඉතින් මේ මෙහෙට මාස එකමාරක් එන්න බෑ. මේ මැයි මාසේ පළවෙනි වෙනිදා සිට ඔක්තෝබර් පළවෙනිදා දක්වාම ඒ මාස පහට ආසියාවේ කිසිම රටකට වර්ක් පර්මිට් නිකුත් කරන්නේ නැහැ. ඒකට මාස 5ක් යනවා මේ හිර නවත්තලා තියෙන වර්ක් පර්මිට් ඉෂුව වෙන එක. ඒතර මාස 5ක් යනවා. සාමාන්‍යයෙන් දැනට මාස 8ක එම්බසි බ්ලොක් එකක් තියෙනවා ඉන්ටර්ෆේස් කරන්න. මොකද මේ අනිවාර්යෙන් එම්බසි ඉන්ටර් අනිවාර්යයි ෆේස් කරන්න ඕන. ඉතින් ඒකට මාස 8ක බ්ලොක් එකක් තියෙනවා. ඒකට මාස 8යි මහයනවර අවුරුද්දකට වැඩි කාලයක් යනවා මේක වැඩ වෙන්න පිළිවෙලට වෙන්න. ඉතින් රුමේනියාවට අවුරුද්දකින් කාලයක්වත් අඩුම යනවා ඉතින් මෙහෙට මේ එන්න. ඒක හන්ද මාස එකමාරෙන් එන්න බෑ. මේ වන්න විදිහකුත් නැහැ. ඒක හන්ද ඒකට මම කියන්නේ ඉතින් ඇත්ත කිව්වොත් ඒකට අහු වෙන්න එපා. මොකද මාස එකමාරෙන් එන්න බෑ. ඒකයි ඉතින් මම දැන් ගොඩක් කට්ටිය කියලා තියෙනවා මේ මෙහෙට මේ එළවලු පැක් කරන ඒකට වේකන්සි තියෙනවා 30ක්. ඒකට තමයි මේ ගන්න කියලා ඉතින්. එහෙනම් මේ මට හිතා ගන්න බෑ ඉතින් මාස එකමාරෙන් එවන එක. මේ වේකන්සි නම් තියෙන්න පුළුවන්. මාස එකමාරෙන් එවන්න බෑ. ඉතින් ගොඩක් කල්පනා කරලා බලන්න. අනිත් එක සාමාන්‍යයෙන් මෙඩිකල් එකයි පාස්පෝර්ට් එකකුනේ බෑ ඉතින් මෙහෙට අයදුම් කරලා වැඩි කරන්න. මෙහෙට වර්ක් පර්මිට් එකක් ඉෂුව වෙන්න ඕන තමයි මූලික දේ තමයි ඕන වෙන්නේ. පාස්පෝර්ට් කොපියයි තමන්ගේ පාස්පෝර්ට් සයිස් ෆොටෝ එකයි පොලිස් රිපෝට් එකයි. ඉතින් ওই තුන තමයි ඉස්සෙල්ලම වර්ක් පර්මිට් එක ඇප්ලයි කරන්න ඕන ඉතින්. ඒ ඇප්ලයි කරලත් මාස 5ක් ඉන්නවනම් වර්ක් පර්මිට් නිකුත් වෙන්න මේ ඔක්කොම නිකුත් වෙන්නේ නැහැ. ඉතින් ඒ තුන නැතුව මෙඩිකල් එකනොයි පාස්පෝර්ට් එකනොයි මම හිතන්නේ මේ ඇප්ලයි කරන්න පුළුවන් කියලා ඒකට කොහොමද ඇප්ලයි කරන්න බෑ. ඉතින් ඒ හන්දා ඔයාලට අහු වෙන්න එපා. ගොඩක් හොඳට හොයලා බලන්න. මොකද මේ ඔක්තෝබර් එකක් වර්ක් පර්මිට් නිකුත් වෙන්නේ නැහැ රුමේනියාවට. මාස 5ක් වේටින් ලිස්ට් එකේ ඉන්න වෙනවා. ඉතින් ඔකේ ඇත්ත කතන්දරේ එම්බසි ඉන්ටර් අනිවාර්යයි. ඒක ෆේස් කරන්න ඕන. ඉතින් ඔක්කොමත් කාලය අවුරුද්දක් විතර යනවා. ඒ හන්දා අහු වෙන්න එපා කියලා තමයි කියන්නේ. මොකද දෙනිය අය මට ගොඩක් කට්ටිය කතා කරලා විස්තර අහනවා. ඉතින් මෙහෙම ඕන්න කියලා. දැනුවත් කරා ඔයාලට මාස එකමාරක් රුමේනියාවට එන්න බෑ. එහෙනම් පොඩ්ඩක් හිතලා බලලා රුමේනියා සීනය සැබෑ කරගන්න. හරි තැනක් හොයලා හරි ආයතනයකින් එන්න කියලා ප්‍රාර්ථනා කරනවා.